සමිඳුන්ගෙන් දෙසවනට පළමුවන දේව ප්‍රකාශනය මේකා දිවස් ප්‍රසාත්තුමාගේ පොතින් ගත් පාටයකි. සරුසාර ප්‍රදෙස්වලින් බටවී කාන්තාරික හොද කලාව සිටින ඔබේ උරුමය වන ඔබේ පැටරු රැලට එඩේරෙකුගේ කෙවිටින් මින් මග පින්නුව මැනව. පෙර කාලයේදී මින් භාෂාන්හිද ගිලියන්හිද පෝෂණය වන්නට ඔවුන්ට ඉඩදින මැනව. මිසරයෙන් පිටතරා දවස්වලදී මින් අරුම පුදුමදේ අපට පෙන්ව මැනව. සමුදුනේ ඔබේ ඉදිරි කුඩා පිරිසේ අපරාධය මකා තමා ඔවුන්ගේ පව් පහ කරන ඔබට සමාන් දෙවි කෙනෙක් සිරිද්ද. එතුමානු උදහස සදහටම තබා නොගන්න සේක. මන්ද එතුමානු තිරසර පෙම ප්‍රිය කරන සේක. එතුමානු අපට යළි අනුකම්පා කරන සේක. අපේ පව් පාගා දමන සේක. අපේ සිලු පව් මුහුදේ පත්ලට හිලා දමන සේක. දුරාතීතයේ සිට අප පියවරුන්ට දිවුලාක්මෙන් ජාකොප්ට විශ්වාසකමත් ආබ්‍රහමට තෙරසර පෙමත් දක්වන සේක. දේවාක්‍ය සේය. සුශේෂක ලෝක්තුමන් විසින් ලියන ලද දේවාක්‍ය නම් විසේය. එක් දිනක් සීලු අයකමියුදු පෞකාරයෝ ජෙස්වහන්සට සවන් දෙන පිණිස උන්වහන්සේ සමීපයට ආහ. පරිසිවරදු විනයදරයොත් මොහු පෞකාරයන් පිළිගෙන ඔවුන් සමඟ කන්නේ බොන්නේයයි මැසිවිලි කිවෝය. එවිට උන්වහන්සේ ඔවුන්ට මේ උපමාව දලසෙක්. එක් මනුෂ්‍යයකට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝය. ඔවුන්ගේ බාලයා පියන්නේ ඔබගේ දේපලවලින් මට අයිති කොටස දුන්න මැනවයි පියාට කිය. එවිට ඔහු තමාගේ දේපල ඔවුන් අතරේ බෙදා දුන්නේය. නොබෝ දිනකට පසු පාලපුත්‍රයා සියල්ල එකතු කොටගෙන දුර රටකට ගොස් එහිදී දුරාචාරය යෙදමින් තමාගේ සම්පත නාස්ති කර දැමිය. සියල්ල වියදම් කළ පසු ඒ රටේ මහත් සාගතයක් ඇති වූයෙන් ඔහුට අගහිකම් දැන්නට විය. එවිට ඔහු ගොස් ඒ රටේ පුරවැසියෙකුට අතවැසිවිය. ඒ පුරවැසියා ඌරන් බලන පිණිස තමාගේ ගොල්පොල්ට ඔහු යවිය. ඌරන් කන කරල් වලින් වුවද තමාගේ කුසපුරවා ගන්නට ඔහු කැමති විය. කිසිවෙක් ඔහුට කිසිවක් නොදුන්නෝය. එවිට ඔහු හරි සීකල්පනාවකට පැමිණ මගේ පියාගේ කුලේකාරයන් එපමණ දෙනෙකුට ඕනෑ පමණටත් වඩා කෑම තිබේ. ඒත් මම මේ සාගින්නෙන් නසමි. මම නැගිට මගේ පියාණන් වෙත ගොස් පියාණනි දෙවියන් වහන්සේට විරුද්ධවද ඔබට විරුද්ධවද පව් කළෙමි. මින් මතු ඔබගේ පුත්‍රයයි කියනු ලබන්නට නොවටිමි. ඔබගේ කුලේකාරයන්ගෙන් එකෙකුමෙන් මා තබාගත මැනවයි ඔහුට කියන්නෙමි සිතා පිටත්ව තම පියා වෙත ගියේය. ඔහුගේ පියා තුර තියාම ඔහු දැක අනුකම්පාවෙන් ඇලලී ගොස් දෑතින් ඔහු ගෙල බැලඳ සිපගත්තේය. එවිට පුත්‍රයා ඔහුට කතාකොට පියාණනි දෙවියන් වහන්සේට විරුද්ධවද ඔබට විරුද්ධවද මම පව් කළමි. මින් මතු ඔබගේ පුත්‍රයයි කියනු ලබන්නට නොවටමී කීය. එත් පියාසිය මෙහෙකරුවන් කැඳවා වහා හොඳම සලුව ගෙනවිත් මොහුට අන්දවන්න. මොහුගේ ඇඟිලෙහි මුදුවක් පළඳවා පාදවල වහන්ද දමන්න. තරකල වස්සා ගෙනවිත් මරන්න. අපි කාබී ප්‍රීති ප්‍රමෝද වෙමු. මන්ද මේ මාගේ පුත්‍රයා මැරී සිටි යළි ජීවත්ව සිටි. නැතිව සිට සම්භවී යයි කීය. එවිට ඔහු ප්‍රීති ප්‍රමෝද වන්නට පටන්ගත්ත. ඔහුගේ වැඩිමහල් පුත්‍රයා ගොල්පොලට ගොස් සිටියේය. ඔහු පෙරලා එන්නේ ගෙදරට ලන් වූ කල නැටුම් ගැයුම් හඬාසා දාසයන්ගෙන් එක්කෙනෙකුට අඬගසා මේ තේරුමකින්මක්දේ විචාලේය. ඔහුද ඔබේ සහෝදරය ඇවිත් සිටි. ඔබේ පියා ඔහු සුසේ ආපසුලත් බැවින් තරකල වසා මැරුවේයයි කීය. ඒත් ඔහු කිපි ගෙට ඇතුළු වටනටවත් නොකැමැති විය. එබැවින් ඔහුගේ පියා පිරදරාවුත් ඇතුළට එනමින් ඔහුගෙන් ඉල්ලා සිටියේ. ඔහු උත්තර දෙමින් මෙපමණ අවුරුදු ගණනකින් මුළුල්ලේ මම ඔබට සේවය කරමින් සිටීමි. කවදාවත් ඔබගේ නියමයන් කඩ නොකළමි. එසේ වුවත් මගේ මිතුරන් සමග ප්‍රීති වන්නට ඔබ එක එළු පැටවෙකු පමණක් මට නුදුන්නේය. ඒත් ඔබගේ මුළු වත්කම පරශ්‍රීන් සමග නැතිනාස්ති කළ මේ ඔබගේ පුත්‍රයා ආහැටියේම ඔහු නිසා තරකල වසා මැරවුවේයි පියාට කීය. ඔහුද පිළිතුරු දෙමින් පුතේ ඔබ නිතරම මා සමගය. මා සතු සියල්ල ඔබ සතුය. අප ප්‍රීති සන්තෝෂවී යුතුමය. මන්ද මේ ඔබේ මල්ලි මැරී සිරි නමුත් නැවත ජීවත්ව සිටි. නැතිවී සිරි නමුත් නැවත සම්භවී යයි කීවේය. සමිඳානන් වහන්සේගේ සුභාරංචිය මෙසේය.